එනවා මේ කෝල් පහක් අය කරන් තිබ්බ එක ගත්තේ කෝල් එක කවුද? ආ ආ පුළුවන් මේ වෙලාව තමයි මේ වල තියෙන්නේ මේ ඉතින් වාට සාමාන්‍ය වීඩියෝ බලලා තේරුම් ගන්න බැරිද? මේකයි දැන් ඔය පිළිබඳව කතා කරන්න මම කැමති දෙන්න හේතුවක් තමයි මොකද කිව්වොත් එහෙම බුදුරණාහන්සේගේ ඉපදුන ස්ථාන බුදුරණාහන්සේ බුදුන් ස්ථාන මිනිසු හොයලා මන්නම් කියන්නේ ඒක එතකොට ධර්මයේ තරංගයක් වෙනවා. ඒක මට ඔයාලට කියන්න බැරි කමක් නැහැ. ඒක මම දන්න මතය මම ඔයාලට කියනවා. ඉතින් මේක තව එක්කෙනෙක් සමහරලාට මේක වෙන මතයක් දරනවා නම් එයා මාත් එක්ක තරහ වෙනවා. මම ඒ දේ ඒකින්ද අපිට මේ ධර්ම කරුණු ටික විතරයි අයිති වෙන්නේ අයියේ. ඔව් දැන් කියන්නේ දැන් ධර්ම කරුණු තියෙන්නේ බුදුරණන් දේශනා කර එයා ඉපදුන ස්ථානය ඒව මන්නම් කියන්නේ රෙකමන්ඩ් කරලා ඒවට රණ්ඩු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන ධර්මයේ වැදගත් වෙලා තියෙන්නේ. ඔව් මට වාට කියන්න පුළුවන් ඒක කියන්න බැරි කමක් නැහැ. මං අර මේ ඔව් ඔව් දැන් ඉතින් අර එහෙනම් මම දැන් මේකයි දැන් මගේ මතය කියන්නම්කෝ මං. මගේ මතය බුදුරණවහන්සේ ඉන්දියාවේ යම්කිසි කියන්නේ විශාල කාලයක් කියලා ගත්තොත් ලොකු කාලයක් ගොඩ කාලයක් ගොඩ අවුරුදු ගණනාවක් මේ කියන්නේ ඉන්දියාවෙම ඉන්න හේතු සාධක කරුණු ටිකක් තියෙනවනේ. දැන් උතන ගත්තොත් ශිල්ප සාහිත්‍ය දක්වල සර්වත්ව කියලා මේ කියන්නේ බමුණෙක් කියලා තියෙනවා මේ ශිල්ප සාහිත්‍ය දක්වන ඒවට ඊට අමතරව චන්න කියලා අම්ද වෙනම කරත්තයක් තිබිලා තියෙනවා. ඊට අමතරව බුදුරණාහන්සේගේ ඉපදීම දක්වා මේ ලුම්බිණි සල්ලුණ දක්වා යන ගමනක් තියෙනවනේ. ගමනට බුදුරණාහන්සේට මේ රාහුල කියලා පුතෙක් ඉපදිනවා. ඊට පස්සේ බුදුරණාහන්සේගේ ජීවිතේ කලකිරෙනවා. මෙතන යම්කිසි කරුණු මාලාවක් මෙතන අන්තර්ගත වෙලා තියෙනවනේ. අන්නේ කරුණු මාලාවේ මම කියන්නේ ඒ කරුණු මාලාවකින් අපිට හිතන්න පුළුවන් යම්කිසි කාලයක් හිටිය කියලා ඉන්දියාවේ. මේ ඒවට සාධක හොයාගද්දී දැන් සමහර සාධක කියන්නේ ශ්‍රී ලංකාවේ තරගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වැඩි හරියක් පළවෙනි සාධක නැති හින්දා මම කියනවා ඉන්දියාවේ හිටියා කියලා. ඉතින් ඔන්න මං හිතන ආකාරය තමයි මම කියන්නේ. ඔයා මන්නම් කියන්නේ මං කතා කරන්න මම සාමාන්‍ය මේකෙම මම රෙකෝඩ් කරගන්නවා. මොකද හේතුව රෙකෝඩ් කරගෙන මම එහෙම YouTube එකට දානවා මේක. ඔයාගේ තරහ වෙන්න එපා කොට ඔයාගේ කටහඬ වොන්නම් මම මේක ලයින් කරලා වෙනස් කරලා දාන්නම්. මොකද හේතුව මේක ලොකු සාකච්ඡාවක් හොඳ දෙයක් ඇත්තටම මම කියන්නේ මැසේජ් පවා ගහලා තිබ්බා මේකට. මම ඉතින් මේකට රිප්ලයි කරන්න ගියේ මේක එහෙම මං කිව්වා මේක හිතන්න එපා කියලා වැඩි. ඉතින් මේකයි මං කතා කරන්න අකමැති කියලා කියන්නේ. මොකද හේතුව එතකොට ඕක මේ මතයක් වුණාට පස්සේ මට කැමති කට්ටියත් අකමැති වෙනවා. මොකද ඒගොල්ලෝ හිතලා ඒගොල්ලෝ පොත් කියවලා ඒ පොත්වල අනුව සාධක තියෙන හින්දා ඉන්දියාවේ හින්දා ඊට අමතරව ඉන්දියාවේ දඹදිව ඒගොල්ලෝ ගිහිල්ලා නවතන් අරගෙන ගොඩ කට්ටක් කාලා ඒ දඹදිව ඒ තැන්වල ඉඳන් කියන්නේ අවුවේ කට්ට කාලා ඒගොල්ලන්ට ඒ දේ ඔළුවට ගියාට පස්සේ තව කෙනෙක් තීරුම් කළා මම කියන්නේ එකයි ඉපදුන ස්ථාන වැඩක් නැහැ කියලා ධර්මයේ වැදගත් වෙන කියලා මම ඒකයි. හරියට මම කෙටියෙන් කියන ගොඩ වෙලාව ගන්න බෑ මේකට ඈ. ඕ ඉතින් නෑ ඒ වුණාට මේක මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේක මට කෙටියෙන් ලංකාවේ මේ ඉපදුන්නේ නැහැ කෙටියෙන් ගොත් එහෙම. ලංකාවේ ඉපදුන්නේ නැහැ. ලංකාවේ තමයි හැබැයි බුදු උනේ. ඔව් ලංකාවේ ඉපදුන්නේ නැහැ. ලංකාවේ තමයි බුදු උනේ. මේ බුදුරණාහන්සේ කෙටියෙන් ගොත් බුදුරණාහන්සේ මේ මුලින් කොණ්ණඤ්ඤ මේ තාපසතුමා අහලා තිනවා. ඒ කියන්නේ කියලා තිනවා මේ සුද්ධෝර රජතුමාට මෙහෙමයි මේක මේ රජතුමනි මේ පුත්‍ර රත්නය අනිවාර්යයෙන්ම මතබුදු වෙනවා කියලා. ඒකට කිව්වට පස්සේ මේක මේ මේකට මහාන ජීවිතේ පිවිසලානේ මේක වෙන්නේ. දැන් ඔය ස්වාමීන් වහන්සේලා ජීවිත කලකිරෙන්න නැතුව මහාන වුණාට ඒක කලකිරලා තමයි මහාන වෙන්න ලයින් එකේ තින්නේ. සිවුරි. ඔයාට තේරෙනවා මම කියන එක මම කතාව හැටි තේරුම් ගන්න මම ඒක වැරදි කතා කරන මාත්තුවෙන් මම මෙහෙම කතා කරන්නේ. ඒකින්ද මම ටක් ගාලා කෙටියෙන් කියන්නම්. මේ ඊට පස්සේ කොහොම හරි හැංගුවා. කොට්ටම ගියොත් එහෙම කොච්චර කාලයක් තිබ්බද ඔන්න ඉපදුනා. මේ විවාහ වෙලා ළමයි කියන්නේ රාහුල හම් වෙන දවසේ තමයි දැනගන්නේ මිනිස්සු මැරෙනවා කියලා. ඒතකම්ම මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා තමයි හිතන් හිටලා තියෙන මේ සිදුවත් කුමාරයා. ඊට පස්සේ චන්න කියදෙන මෙහෙමයි
මේ මම මේ කියන්නේ හේතු වෙලා තියෙන්නේ සසුරා දෙවියට පොපොයේ මේ පුත්‍රත් කියන්නේ රාහුල හම්බෙන්න ඉද්දි මේ එතකොට සමාජ ශාලා එතකොට උත්සව ශාලා ඒවා දැනගෙන වහලා ඉතින් ඒක ළමයෙක් ඉපදිනකොට සමහරට කරදරයක් වෙන්නත් පුළුවන් නේ ළමයා හැමෝම දිනේව තියෙන බඩක් එහෙම තියෙන මිනිස්සුන්ට දකින්නවනේ යසෝදරා දෙවියන් යනකොට එහෙම ඉතින් දිනම කවන්න ඒගොල්ලෝ කඩ වහලා කොහොම හරි ඉතින් චන්නට එක්ක යන්න උත්සව ශාලාවකුත් නැහැ චන්න යන වෙලාවට ඉතින් අර කඩත් වහලා හින්දා අර කළුවරට හැමදාම මේ පිල්ලුලට නිදාගන්න මිනිස්සුયો මහල්ලු ලෙඩ්ඩු ඔක්කොම ඇවිල්ලා හිටියේ. ඒකට තමයි මහල් ලෙඩේ මලමිණියක් කොහෙට දැකලා දින ඊට කලකිරලා ඔන්න ඊට පස්සේ තමන්ගේ ඊට චන්නකෝ මෙහෙමයි මේ විදුරන් මේ සිදුවත් මෙහෙම සිදුවත් කුමරුනේ මෙහෙමයි මේක අපි හැංගුවා මේ තාත්තා කියලා දිනද කියලා ඉතින් මේක හංගන්න කියලා. ඊට පස්සේ මේක ඒ කලකිරෙන හින්දානේ. ඒ ඇත්ත කතාව කියලා නෑ ඔක්කොම මැරෙනවා මම මේවට දැන් කියන්නේ ඊට පස්සේ විදුරන් ආසර කලකිරීම ඇතිලා. කලකිරලා ඊට පස්සේ මේ එහෙනම් මට මේ ඒකට ඒගොල්ලෝගේ මත ඇති බැතිනා මේ ලංකාව කියන්නේ මේක මේ ඔය මේ අමුතු සත්තු ඉන්න මේ රාසු ඉන්න හේතුනක දූපතක් ඉන්න මේකේ මේ ලොකු ඒක මත ඇති බෙද ඉතින් බුදුරන් වහන්සේට වණගත වෙන්න ඕනලා කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ මෙතන මේ ඒ කියන්නේ ඔය ආදංගේ 15 කියලා දැනට සඳහන් වෙන්නේ වැලිපරයක් තියෙන්නේ ඔය වැලිපරෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ මූද මේක මෙහෙට දාලා ඒ ආයේ මම උදාහරණයක් ගාලා පැහැදිලි කරනවා මෙහෙට දාලා මේ මට පරක් වෙලා නැත්තම් මට කියන්න පුළුවන් මේක ඔයාට තේරෙන්නේ මම අවුලන්නේ මට කේස් එකක් නැහැ ඔයා මේ අහගන්නකෝ ඊට පස්සේ මගට දාලා හිසකේ ඒ කියන්නේ දැම්ම විතරයි ඉස්සර පුරුදු කරලා දිනවා අස්සේ පුරුදු කරලා පස්සේ ඒ අස්සට පිටිපස්සට ලඩුවෙන් ගෙවුවොත් තමයි ආයේ අස්සේ තරටම යන්න ඕනේ දාපු තරටම ඒක තමයි අස්සෝ හදලා තියෙන්නේ ඊට පස්සේ යනකොට මේ මුද හයි ටයිප් වුණා මුද හයි ටයිප් වුණාම මේ වතුරේ බීලා ඒ කතා මරණයටපත් වෙන්නේ ඈත දකින්න මේ අශ්වය ගිල්නවා. ඉතින් ඒගොල්ලන් පුරුදු ඊට පස්සේ ඒ අශ්වය ගන්න චන්න ගිහිල්ලා ගොඩ ආවට පස්සේ ගොඩ තමයි ඇත්තටම ගියොත් එහෙම මේ මියන්නේ ඇස් දෙකෙන් බලලා තේරුම් ගන්නවා නිරුපද්දතිය දැම්ම කියලා සිදුවත් කුමාරයා. ඉතින් ඔහොම ඇවිල්ලා මේ ලන්න ලංකාවට ආවා කියන එක මම කියනවා. ඉතින් එහෙම නිගමනයට එන කරුණට තමයි මම කියන්නේ. මම තේරුම් ගන්නට හැම මාතෘකාවකට මම කතා කරන දේ මම පිළිවෙලක් මම හදාගන්නවා හේතුව ඔයාලට තේරුම් ගන්න. ඊට උන ලංකාවට ආවා වැලිපරේ ආවා. එළියලා උන බුද්ධත්වයටපත් වෙන්න තැනක් වෙන්නේ මේකේ දූපතේ මැදටම යන්න ඕන වුණා. ඒතර තමයි අන්දදපුරයේ මෙන්න සීමා බෝධි ස්ථාපන කරලා තියෙන ඕනනම් අඩි 7ක් 8ක් විතර මෙහා වෙලා ඇති හරිම ස්ථානේ ඔන්න උතනට එනවා. ආවට පස්සේ උතනට ඇවිල්ලා භාවනා කරනකොට යම් කිසි දෙයක් ඒ බුදුරණාහි ලබාගෙන ඔන්න බුද්ධත්වයටපත් වෙනවා. ඒක බුද්ධත්වයටපත් වුණාට පස්සේ ඔන්න ඊට පස්සේ දැන් මෙතන බුදුදෙර පාතුනා ඊට පස්සේ වට ඊට මිනිස්සු උදව් කරලා ඒකට නාග කුලයේ කිව්වට නාග නයි නෙමෙයි ඉඳලා තියෙන්නේ ඒ කුල වල කට්ටියට සත්තුගේ නම් තමයි දාගෙන ඉඳලා තියෙන්නේ ඒ කුල වලට. ඉතින් ඒක තමයි නාග ගෝත්‍රිකේ යක්ෂ ගෝත්‍රික කියලා. ඉතින් එහෙම ගිහිලා තිබි ඒගොල්ලෝ ආචාර කරන පටන් අරන් මෙහෙම කළා. ඉතින් ඒගොල්ලන්ට මේ හරදී කියලා ඉවරලා ඉන්දියාවට ආවට පස්සේ අර ඉතින් ඉන්දියාවේ මිනිස්සු මතයක් තිබෙදිනවා මේ බුද්ධත්වයේ විශ්වාස කරන්න බැරි හින්දා සුද්ධෝරතුමා මුණින් පිළිගන්නේ නැහැ. බුද්ධත්වයටපත් වෙලාවත් කියලා. ඉතින් ඒ තතර මතලේ යම්මහා පෙළර පාණ්ඩුණා. තුන්වෙනි පාර කියන්නේ එහෙමම මේක ජීවිතේ ගත වෙලා ඔන්න ඉන්දියාවට මොකද බුදු වුණේ මේ ලංකාවේ ආවා ඉන්දියාවට. ඊට පස්සේ ආවට පස්සේ මම උදාහරණ කෙටින් පැහැදිලි කරන්න ඕගොල්ලෝ මම කෙටින් කතාව කියන්නේ. ඊට පස්සේ ආයේ කොහොම හරි මේ කියන්නේ බුදුරණාහන්සේ ලංකාවට ආවට පස්සේ ආයේ මේ මිනිස්සුන් උන්නා බුදුරණාහන්සේ අපේ කරගන්න වගේ ඕන වුණා මේ කට්ටිය. ඊට පස්සේ ඉන්දියාවට උන්නා නෑ ඒක අපේ කරගන්න ඕන බුදුරණාහන්සේ. ඊට පස්සේ මේගොල්ලෝගේ ශාක්‍ය වංශයේ පරම්පරාව හිතුවා මේක මේ බුදුගම කියන්නේ අපටම උරුම දෙයක් කියලා. ඒ කියන්නේ බුද්ධත්වය කියන දේ ඒගොල්ලෝගේ පරම්පරාවට උරුම දෙයක් කියලා හිතුවා. ඉතින් හිතුවාට පස්සේ කොහොමහරි ඒගොල්ලෝ කරපු වැඩේ ඔය මේ බුදුරණාහි බුදුුණේ ස්ථානයේ තියෙන ඒ තැන මේ රුක්ෂය මේව කරලා ඉවරලා. ඉතින් ඉස්සෙල්ලාම ඒගොල්ලෝ ඇතුණු විදිහක් තියෙනවා පොඩ්ඩක් අහන්න. ඒ විදිහ තමයි මේ ඊට පස්සේ ඔන්න බුදුරණාහි පිරිනවම් පෑවා. පිරිනවම් පෑවට පස්සේ ඒගොල්ලෝ ශාක පරම්පරාවෙන් 아무තු සිස්ටම් එක කියන්නේ බුදුරණාහිගේ සිස්ටම් එකත් හැදුනා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ඒ කියන්නේ කෙනෙක් වුණාට පස්සේ රජවාසලේ වුණත් රජවාසලට ආහාර ගෙන පටන් ගත්තා. මේ මලු ගෙන රජවාසලේ සල්ලි තියෙනවනේ පින්න පුළුවන් නේ රජවාසලක් කියන්නේ. මේ සංස්කෘතිය හැදෙනවා මෙතන. මේ බුදු කෙනෙක් පිනනකොට එක එක සංස්කෘතිය ඔක්කොම රට ගාලා හැදෙනවා. ඒ ඔටෝ. ඊට පස්සේ මොකද සක්විතර දෙකනේ මහණුනේ. ඊට පස්සේ සක්විතර දෙලා මහණුනා කියන බුද්ධත්වයේ ටික ටික ගොත්තු. මේ ඊට පස්සේ කොහොම වුණා ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ හිතන් හිටියා මේ දැන් බුදුරණාහි පිරිනවන පාන එකත් කිව්වනේ මේ හාලද පිරිනවන පාන ඔක්කොම මෙන්න කියලා කිව්වා මේ මෙහෙන් ඉතින් ඒ කියන්නේ මරණේ තියෙන කිනේ මාර හැකියාවනේ ඊට පස්සේ පිරිනවන පෑවෙත් අමාරුවකින් නෙමෙයි එක පාටම ආවසාස කියන්නේ අර හුස්ම මේ යනවාත් එක්කම මොළේ අක්‍රිය කරලා වේදනාව කියන දේ පේන්නේ නැහැ හිනාවක් ඉන්නවනේ හිනාව තමයි තියෙන්නේ මොකද ඔය මානසික ලෙඩුන්ට මේ වෙන්නේ නැයිලා දැකලා දිනවනේ කියන්නේ ඒ තරම් මනස තේරුම් අරගෙන ඒ බුද්ධියෙන් බුදුරණාහි ඒක මේ මනස ඒකෙන් වේදනාව කියන දේ නැති කරලා හුස්ම ටික යවලා කටින්. ඒ කියන්නේ සාමාන්‍ය විදියට.
ඉතින් ඒක හරිය ලස්සනයි මුණ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒම විතර මේක මාර දෙයක්. මේ අපි ශාක වංශයේ අනික් කට්ටිය ඔක්කොම මියන්නේ එක එක විදිහට මිනිස් මේනට ඇද වෙනවනේ. උසුම් ගන්න මාරුනකොට ඉතින් මේක උරුම දෙයක් කියලා මේගොල්ලෝ බුද්ධත්වයේ කියන දේ මේගොල්ලෝ උරුමයි කියලා දැන් අන්තිමට එහෙම වුණා. ඉතින් ඒතකොට මේගොල්ලන්ට වුණා මේ දැන් ඒක දැනගෙන අර මේ ඉන්දියාවේ කට්ටියත් එතකොට ඔන්න යනවා අතන්ට මේ යම් කිසි දෙයක් බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන්න මෙහෙමයි කියලා. ඉතින් මේක අපිට උරුම කියලා සාමාන්‍ය ජනතාව පවා ඒ ගිහලා එක එක දේව මණ්ඩලයක් ඉතින් නිෂ්පාදනය වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ ආවේ යම් කිසි දෙයක් ගොඩනගාගෙන ඒගොල්ලෝ එක එක විදිහට දේවගොල්ලෝ කියලා දැනටත් ඔයගොල්ලෝ අදහන කියන්නේ මේ කතරගම දේව පවා වෙන්න පුළුවන් ඒ වෙන්න පුළුවන් එක එක කාලේ හිටපු ඝන දෙවියෝ එක එක විෂ්ණු දෙවියෝ විභූෂණ මේ වගේ කට්ටිය ඉන්දියාවේ නම් ප්‍රොමෝට්ලා කෝවිල් ජනපදයේ කාලේම නිෂ්පාදන පටන් ගත්තා. ඒ කාලේට හොඳ මිනිස්සු ඒ කියන්නේ යම් කිසි දේවල් වටහාගෙන මේ ජීවිතේ මරණ කියලා මේ හැමදේම කරන්න කියලා. ජීවිතේ පිස්සුවක් කියලා. ඉතින් ඒතකොට මිනිස්සු හොඳ කරාට පස්සේ මිනිස්සු මේ රූපෙට නගලා අම්මන්න පෙළුණා කාලයක් තිස්සේ එයා අම්මම යනවා. දැන් මහින්ද මහත්තයා මේ ෆොටෝ එක බිත්තින් ගැලවෙන්න හේතුවක් තියෙනවනේ. දැන් මුණි යුද්ධයක් හින්දා යම් කිසි පිටසකට සෙට්ලා තිබ්බා. ඉතින් ඒක ගැලවුණ හින්දා මේ යම් කිසි ගැලවුණේ ඇයි සහෝදරව ලං කරගත්තා. ඒගොල්ලෝ වැරදි කරනකොට එයාත් වැරදි කරා කියලා හිතන පටන් අරන් ඔක්කොම දැන් මේ වුණා. ඒගොල්ලෝ පවුල් දී. දැන් ෆොටෝ එක නෑ. ඒ වගේ චාටර් වෙන්නේ නැති ෆොටෝ තමයි තියෙන සෙට්ලා. එන මේ මිනිස්සු අඹලා. යොමු වුණා. යොමු වෙලා ඊට පස්සේ මේ රජතුමාට වුණා කොහොම හරි කරලා ඒගොල්ලන්ගේ ශාක වංශ පරම්පරාවට වුණා මේ ලංකාවේ තියෙන සීමා බෝධිය කපන්න. ලංකාවේ තියෙන සීමා බෝධිය කපලා අංකුරු ටික ඔක්කොම ඊතර සීමා මේ බෝධියක් නැති කරලා එන්න කිව්වා කොහෙද? ඉන්දියාවට අරන් ඉන්න කිව්වා. ඔන්න ඔය ටික මොහොම අරන් ආව රජ ඒක කරලා තියෙන ලොකු ලොකු දේවල් කරලා කියන්නේ මිනිස්සු ඒකට කැමැත්ත ඉඳලා තියෙනවා සෑහෙන්න ඒගොල්ලොත් මේකට තමයි ඒ දේ මේ කරලා තියෙන්නේ. මේ ඉතින් ඒ දේ කරලා ඒක කරලා ඉවරලා මෙන්න මෙතන තමයි බුදුරණාහි බුදුුණ කියලා වැඳපල්ලා කියලා කිව්වා. ඊට පස්සේ හේතුව ඒ රටේ කට්ටියත් මෙහෙ එන්න පටන් ගත්තා. ඒ කියන්නේ ලංකාවට යනවා ඉන්දියාව කට්ටියත් එන ලංකාවගේ හොඳ ගැම්මක් ආපු හින්දා. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු ඒ විදිහට හොඳට ඉඳලා මෙහෙම තාම හින්දා වැඩ හොඳ මිනිස්සු බිහි වෙන්නේ කියලා මතය තමයි හරි වැඩ කියලා ඒ. එහෙම. ඊට පස්සේ කොහොම හරි මේ එහෙම වුණාට පස්සේ ඔන්න ඒකට ශාපයක් සෙට් වුණා. ඒ ශාපේ තමයි පිරිමියාගේ මේ ලිංගයෙන්ද තියෙන්නේ. ලිංගීතියාවට තුවාල හැදෙනවා. තුවාල හැදිලා මේ ඒක නරක් වෙලා සිස්නේ කියන්නේ මේ ඒක පවා මේ කඩම් වැටෙන බව මේ පත ලෙඩක් කරම ආවේ. ඊට පස්සේ මේ ගෑනු කට්ටිය ඔය කොච්චර කරක් දන්නවා මේ අර සීමා බෝධිය හරි එක බුදුරණාහි බුදුුණ ස්ථානය ඒක කැපුවා කියලා මේ රජතුමාලා මේ ඉන්දියාවේ නමගෙන යන්න ඕන හින්දා. මට මේක දැනුණු දෙයක් මට පේන දෙයක්ත් මේ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ කියාකලාපෙත් ඒකත් බලලා ඒ පොත්තුනුත් කරලා මට මං සිහිය නගලා මේ උණ මතක ගත්තා මේ කතා කරන්නේ මම මේ. එහෙම. ඊට පස්සේ මේක මාර ශාපයන් පිරිමි සෑහෙන්න මැරෙන්න පටන් ගත්තා. ශාක්‍ය වංශයේ පරම්පරාවම නැතු වුණා. කොටින් බොත් එහෙම සුද්ධ රජතුමාගෙන් පස්සේ රජ කෙනෙක් වා නිර්මාණය වුණ නැතරපත් වුණා ඉන්දියාවේ. ඒ කියන්නේ ඒක මාර ශාපයක්. ඒ කියන්නේ ඒ කරපු වැඩේට මොකද ඊට පස්සේ මේ දැන් පිරිමි කවුරුත් නැහැ. ඊට කාන්තාව පෙළුමුණ එක කාන්තාවක් ආයෙ අරයි තියෙන පැලේ එතනින්ම පැලයක් ගලවගෙන කට්ට කාගෙන ඇවිල්ලා ආයෙ කොහොම හරි ස්ථානෙන් තැම්පත් කරලා පස්සේ තමයි මේ ශාපේ නැතුනේ ඒගොල්ලන්ගේ. නැත්තම් ඔයාලා හිතන්නේ ඒ පුද්ගලයාට එච්චරයි මේ රටම දෙරෙන්න හේතුව කියලා. දැන් මේ හැම දෙයකටම කතාවල ඔයාලා තේරුම් ගන්න එහෙම හිතන්න සාධක දෙක උත්තර ටික කියලා තියෙනවා. ඒ සංගීතාතරණිය ඇවිල්ලා තියෙනවා. දැන් මේ හිතන්නේ පොසොන් පොයක් එන්නේ. සංගීතාතරණිය ඇවිල්ලා ඉවරලා මේ ඒ ස්ථානෙට මෙච්චර මැද හරිය මේ උතොන්ට මෙන්න තැම්පත් කරන්න ඕනේ නෑනේ. උතන තැම්පත් කරන්න හේතුව මේ මොකද්ද? රට මැද ගත්තොත් හරියම දත් උතන නෙමෙයි. එනවාට බුදුන් ස්ථානේ උතන තිබු බුදුරණවහන්සේ. ඒක දැනගෙන තමයි උතන්ට ආවේ. නැතුව ඉතින් උතනම හිතන එහෙම අන්නේ වගේ හිතලා කරලා මේ උන්න දේවල් මේ වකවානු මේ ආදුන්ගේ පාලම මේ ලය පෙරන මරන එක බොරුවක් කරන්න මට අන්න එක මම කතා කරන්නේ නැහැ කියලා කිව්ව සම්බන්ධ වාට. දැන් ඒකට මොකද මේ මිනිස්සුන් මේ කතා කර මේ රචනා කරපුවා ලියපුවා මම වෙනස් කරන තත්ත්වයටපත් වෙනවා. මම මේ වතුරු පෙවල මැරෙනවා කියලා මුදායි ටයිප්ලා අර අශ්වයට වුණා අඟවන්න බුදුරණාහි දැම්ම කියලා පෙන්වන්න රාව එක කිව්වට මිනිස්සුන් ගලුවට යන්නේ නැහැ. ඒතර මේක මේ ධර්මේ කරනවා කියලා අන්න එකයි මම අයියට කිව්වේ. මම මේක රෙකෝඩ් එක ගන්නවා ඒක. මම YouTube එකට දානවා. ඔන්න ඔකේ කතාව. බුදුරණාහි බුදුනේ ලංකාවේ ඉපදුනේ ඉන්දියාවේ. හරි? එහෙනම් මන් තියනවා හරි? දුසන්නේ හරි.